ඇවිල්ලා මේක ඇචීව් කරාට පස්සේ ඒක දැනෙන විදිය වෙන එකක් ඈ. ඒක කියන්න බෑ ළමයි. ඒ කියන්නේ දැන් මම ගම මගේ ඇඩ්‍රස් එක පටන් ගන්න තියෙන්නේ වට්ටර කෙඟුරුවත්ත මාවතගම කියලා. දැන් මට ඇඩ්‍රස් කීපයක් තියෙනවා. ඒ සමහරක් ඒවා කොළඹ 8, සමහරක් ඒවා රාජගිරිය. ඒතර ඒවා ඇත්තටම අපි හිටපු මට්ටමේ හැටියට හී නෑ. ඒ කියන්නේ ඒක කවදාවත් වෙන්න තිබුණු දේවල් නෙවෙයි ඈ. ඒ කියන්නේ ඒක තැනකදී මම ගන්න යම් තීරණයක් මත තමයි මේ සියලු දේවල් වෙන්නේ. ඒ කියන්නේ ඊටාම සරලව අපි කොළඹ එන්නවත් එහෙම කිසිම දෙයක්වත් හිතලා නැතුව ඉඳලා පස්සේ ශිෂ්‍යත්වයේ පාස් වෙලා කොළඹ ඇවිල්ලා මම හොස්ටල් එකේ ඉන්නේ. එතකොට ඒකත් එක විදියකට හිතලා බලුවම ඉතින් එන කරුමයක්. හැමදාම අර ට්‍රේන් එකේ යනවා, ඒක සතිය අන්තේ යනවා, ගෙදර ගියාට පස්සේ ආයෙ එන්න හිතෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ගෙදර ගිහලා අඬනවා, එන්න බෑ කියලා. ආයෙ ඉතින් ඉරිදා හවසට ට්‍රේන් එකේ අම්මලත් එක්ක මෙහෙ එනවා. සමහරක් වෙලාවට රෙදි ටික හොද ගන්න මේ පොඩි වයසේ ඉඳන් එහෙම කරගෙන ඉතින් ඒකෙත් එන කට්ටක් කාලා තියෙනවා. ඊට පස්සේ ඒක ඉවර වෙලා අපේ ගෙවල් වලින් අන්තිමට මල්ලි ශිෂ්‍යත්වයෙන් කොළඹට ආවට පස්සේ අපේ ගෙවල් වලින් අම්මයි තාත්තයි ටීචර්ස්ලා ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆර් හදාගෙන මෙහෙට එනවා. මෙහෙ ඇවිල්ලා අපි මුලින්ම ඉන්නේ මේ එක ඉඩමක් අපිට හම්බෙනවා. ඒක පර්චස් 8ක ඉඩමක්. ඒක තනිකර වගුරු බිමක්. ඒ වගුරු බිමේ වතුරෙන් උඩට එන්න හදපු පොඩි මේ ඔය ගේ කෑල්ලක් වගේ තියෙනවා. ඒක තනි සාලේ ඒකට අල්ලපු ටකරන් වලින් ආපු කුස්සියකුයි. ඕකේ තමයි අපි සියලු දෙනා ඉන්නේ. අපේ පවුලේ හැම දෙනාම ඉන්නේ. තව එක කාමරයක් තිබුණා. කාමරේ මේ සාලේ කුස්සියයි ඒවත් ඔක්කොම මේ බිත්තිවත් මොකුත් නැති හරියමං වහලයක් නැති ටකරන් වලින් ආපු කුස්සියක් තියෙන. එහෙම මොකද අරහේ ඉඳන් එකපාර කොළඹ ඇවිල්ලා ඒ තියෙන සියලු දේ අතහැරලා මෙහි එහෙම ලොකු දෙයක් එකපාර කරගන්න බෑ. ඊට පස්සේ ඉතින් ටික ඒකත් පැත්තකින් හදාගෙන අරහෙන් මෙහෙන් ගිහිල්ලා මම කොහොම හරි ඔය අතර A level කරනවා. මම A level වල දානවා. ඊටාම හොඳ මට්ටමේ රිසල්ට් එකක්. එතනින් පස්සේ මම කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙනවා. එතනින් ඉස්සරහට ලයිෆ් එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරි. කැම්පස් ගියාට පස්සේ මම කැම්පස් එකේ වැඩත් එක්ක තීරණයක් ගන්නවා. මම ඊළඟ අවුරුදු 5 හෝ 6 මට වෙන්න පුළුවන් උපරිම මට්ටමට මහන්සි වෙනවා කියලා. සහ මම ඒක හිතන විදිහට කරනවා. මට මගේ ජීවිතයේ අන්තිම අවුරුදු 5ට 6ට හම්බෙලා තියෙන ඕනම මිනිස්සෙකුට වඩා මම මහන්සි වෙලා තියෙනවා. සහ ඕනම මිනිස්සෙකුට වඩා මට හරි ගිහිල්ලා තියෙනවා. හරි. ඒක තමයි කතන්දරේ. මේ දෙකක් නෙවෙයි, මේ දෙක එකක්. හැබැයි ඒ මහන්සිය සීමිතයි. හරිද? මේ මහන්සිය ලේසි පහසු එකක් නෙවෙයි. ඒක මාර අමාරුයි. ඒක කරන වෙලාවේ ඒක අතෑරලා දාන්න හිතන අවස්ථා ඕන තරම් ඇති. හැබැයි අන්තිමේට ඒක ඉවර කරලා පිටිපස්ස හැරලා බැලුවහම ඒ දැනෙන සැහැල්ලුව සහනය වෙන ලෙවල් එකක තියෙන. කියන්නේ අම්මලා තාත්තලාට එයාලා රස්සා වලින් එයාලට කැමති නම් අයින් වෙන්න කියලා දෙන්නම අයින් වුණා. අයින් වෙලා ඒගොල්ලන්ට ආස දේවල් කරගෙන ඉන්න හදලා එයාලට ඉන්න ගෙයක් හදලා දීලා ඒගොල්ලන්ට යන්න එන්න වාහන දීලා ඒගොල්ලන්ගේ කැමති සියලු දේ ඕන දෙයක් කරගන්න පුළුවන් මට්ටමට ඒක හදලා දීලා තියෙනවා. ඉතින් ඒක අන්තිමේට එහෙම දේවල් ටිකක් පොඩි වයසකින් කරලා පිටිපස්ස හැරලා බලද්දී ඒක මාර සතුටක්. මං කියන්නේ ඕගොල්ලන්ට ඒක කරන්න පුළුවන් ළමයි. කියන්නේ මේ දේම කරන්න ඕන කියලා නෙවෙයි මම කියන්නේ. ඕගොල්ලෝ මේක හරියට කරන්න කරලා හරි ඩිග්‍රී එකකට කැම්පස් එකකට තමන් කැමති එකට යන්න. ඒ යන ගමන් තමන්ගේ පැෂන් එක තියෙන මොකක් හරි දේවල් එක එක දේවල් පුළුවන් ළමයි ඊට අදාළ තව මොකක් හරි දේකුත් පාර්ට් ටයිම් කරගෙන යන්න කැම්පස් යන ළමයි ගොඩක් එහෙම ඒවා කරනවා. ඕගොල්ලෝ කැම්පස් ගියාට පස්සේ මේ අම්මලාගේ තාත්තලාගෙන් කකා ඉන්න ඕනේ නැහැ. ඔයාලට හම්බ කරගෙන ඕන නම් අම්මලාට තාත්තලාට කණ්ඩායම් දෙන්න පුළුවන් ඩිග්‍රී එකක් කරන ගමන් එහෙම කරන ළමයි ඕන තරම් ඉන්නවා. හරි. ඒක ගෑන් ළමයිද පිරිමි ළමයිද කියලා නෑ. Tamanට දක්ෂ. දැන් මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ඕන තරම් අවස්ථා තියෙනවා. උවමනාව විතරයි ඕනේ හොයලා ඒව කරන්න පුළුවන්. ඒතර මේ තමයි අන්තිමට ඕගොල්ලෝ දෙමව්පියන්ගෙන් යැපෙන්න යන කාලය. එතනින් පස්සේ එන චැප්ටර් එක ඕගොල්ලන්ට ලස්සන කරගන්න පුළුවන් මේක හරියට හැඩගස්ස ගත්තා නම්. ඒ නිසා පළවෙනි දේ ඒක ඔයා කරනවා කියන්න ජනවාරි 1 වෙනිදා අද මේ අවුරුද්ද පටන් ගන්න තැනම කෙලින්ම ඔළුව හදාගන්න මම ඒ ටික කරනවා. මට ඒ කියන්නේ යන්න ඕන වෙච්ච වාට යන්න ඕන හීන ටිකක් තියෙනවා. ඒ ටිකට යනවමයි. ඒ සඳහා මේ එන අවුරුද්දේ විනෝද ජනක ගතිය සම්පූර්ණයෙන් අයින් කළා දානවා. මේ අවුරුද්දේ ආතල් නැහැ. මේ අවුරුද්ද ලේසි නැහැ. මේ අවුරුද්ද අමාරුයි. දැම්ම හිත හදාගෙන ඉන්න. ජීවිතේ අමාරු අවුරුද්ද කියලා හිත හදාගෙන ඉන්න. ඊළඟට එන මාස 9 තමයි නරකම මාස 9 කියලා හිත හදාගන්න. ඒතකොට මොනවාම පවුලක් නැහැ නේද? ඔයා නරකම දෙයටනේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එහෙම වුණත් මං වැඩ කරනවා කියන මට්ටමට හදාගන්න. එහෙම කරගෙන යන්න. මොකද වෙන්න දින ඔක්කොම හෙන ගහන්නේ ඔය කාලෙම තමයි ඈ. වෙන්න දින නරක දේවල් ඔක්කොමත් මේ අවුරුද්දේ තමයි වෙන්නේ. කමන්නේ මොන වුණක් කමන්නේ. කාගෙනම වැඩ කරනවා කියන මට්ටමට මෙන්ටැලිටි එක හදාගෙන ඉන්න මුලින්.